ළමයි, welcome back to my YouTube channel. අද මම ඔයාලට තව ස්ටඩි vlog එකක් තමයි අරගෙන ආවේ. මේ වීඩියෝ එක ළමයි මම සති 2-3කට විතර කලින් ෂූට් කරපු එකක්. ඒ වුණාට මට මේක එඩිට් කරන්න ඇත්තටම අමතක වෙලා. ඒක නිසා තමයි මේක කියන චුට්ටක් පරක් වුණේ. මම මේක ෂූට් කරේ ළමයි කැම්පස් එකේ එක්සෑම් තිබ්බ දවස්වල. මම ඊට පස්සේ ෂූට් කරපු vlog උත් අප්ලෝඩ් කරා. ඒ වුණාට මේක මට අමතක වෙලා කොහොම හරි. ඉතින් මම අද උදේම නැගිටලා කෑම කාලා ඊට පස්සේ වාඩි වුණා මගේ වැඩ ටික පටන් ගන්න. මම අද පාඩම් කරන්නේ ළමයි ස්ටැටිස්ටික්. මොකද මගේ එක්සෑම් එක තියෙන්න තිබ්බේ ස්ටැටිස්ටික් වලින්. මේ තියෙන්නේ මගේ ප්ලෑන් බුක් එක ළමයි. මම වැඩක් පටන් ගන්න කලින් සමහර දවස්වලට මේ ප්ලෑන් බුක් එකේ ටු ඩූ ලිස්ට් එක ලියනවා. නැත්තම් ටු ඩූ ලිස්ට් එකක් ලියන්නේ නැහැ සමහර වෙලාවට. හිතුනොත් ලියනවා. මොකද මට අමතක වෙන තරම් වැඩ ගොඩක් තියෙනවා නම් විතරක් ටු ඩූ ලිස්ට් එකක් ලියනවා. නැත්තම් එකම සබ්ජෙක්ට් එක වගේ පාඩම් කරන්න තියෙනවා නම් මම ගොඩක් වෙලාවට ටු ඩූ ලිස්ට් එකක් ලියන්නේ නැහැ. හැබැයි මම මේ සතියේටම හරියන්න වැඩ කරන්න තියෙන ඒවා ටික ප්ලෑන් බුක් එකේ ලියා ගන්නවා. අද මම ඒක තමයි ලියුවේ. මම මෙතනදී ටයිම් එකක් තිබ්බ ළමයි. ඒ උනාට මට ඒක පෙන්වන්න අමතක වුණා. මොකද මේ මම ෆෝන් එකෙන් තමයි කැල්කියුලේෂන්ස් කරේ. කැල්කියුලේටර් එක මේ වෙලාවේ තිබ්බේ නෑ. මොකද මම මේක අපේ මල්ලි කෙනෙක්ගෙන් තමයි ඉල්ලගත්තේ. එක්සෑම් එකට ඕනේ වෙන නිසා. කොහොමත් මට ආයේ ඕන වෙන්නේ නැහැ කියලා හිතුණ නිසා මම කැල්කියුලේටර් එක ගන්න ගියෙත් නැහැ. මම ළමයි මේ පැලේ උදේ එළියෙන් තියාගත්තා. මොකද ඔයාලට පේනවා ඇති මේකේ පොඩ්ඩක් කොළේම අමුතු වෙලා. මම ඒ නිසා මේක චුට්ටක් අවුවෙන් තිබ්බා. වතුර හිම දාලා. ඒ වුණාට තාම හරි ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මම මගේ දෙවෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. ඊට පස්සේ ළමයි මම හවස් වෙලා වොෂ් එකක් එහෙම දාගත්තා. ඊට පස්සේ දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ ස්කින් කෙයාර් කරගන්න. ඇත්තම කිව්වොත් ළමයි මම ස්කින් කෙයාර් කරනවා කියලා මහ ලොකු දෙයක් නම් කරන්නේ නැහැ. මම මගේ බොඩි ලෝෂන් එක ගා ගන්න එක තමයි හැමදාම වගේ කරන්නේ. ආයේ ගුවාෂා එක පාවිච්චි කරනවා. හිතුනොත් ගුවාෂා එක පාවිච්චි කරන්නේ අතින්ම මූණ මසාජ් කර ගන්නවා. මම අදත් ගුවාෂා එක නෙමෙයි යූස් කරේ. මේ ෆේස් රෝල් එක විතරයි යූස් කරේ. හැබැයි ළමයි රෑ වෙලා වුණත් මම නම් පර්ෆියුම් එක යූස් කරනවාමයි. එහෙනම් දැන් අපි ලෑස්ති වෙමු පාඩම් කරන්න. මේක තමයි ළමයි මගේ 3 වෙනි ස්ටඩි සෙෂන් එක. මට කැල්කියුලේටර් එකත් හම්බුණා අද දවල්.
එහෙනම් ළමයි අදට මම vlog එක මෙතනින් නවත්තනවා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකල් පරිස්සමෙන් ඉන්න. bye bye.